හැපි වැලන්ටයින්ස් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අද වැලන්ටයින් ඩේ නිසා කීල්ස් එකනුයි කාගීල්ස් එකනුයි ඔයගලන්ට සුපිරි වාසියක් දීලා තියෙනවා. මෙන්න මේ ඉමෝරිච් අයිස්ක්‍රීම් තුනටම කීල්ස් එකේ buy one get one free offer එකක් දීලා තියෙනවා. ඉතින් එකක් ගත්තම තව එකක් හම්බ වෙන නිසා ගොඩක් ලාභයි. අපි ඉතින් මුලින්ම මෙන්න මේ ආමන්ඩ් මිල්ක් එක try කරා. මේකේ ඇත්තටම ඇතුලේ තියෙන්නේ හොඳ රස ආමන්ඩ් කිරි වලින් හදපු අයිස්ක්‍රීම් එකක්. ඒ වගේම වටේ චොක්ලට් ලේයර් එකටත් හොඳට ආමන්ඩ් කෑලි දාලා තියෙනවා. හැම කටකටම වගේ ආමන්ඩ් කෑලි හැපෙනවා. ඉතින් මේක ගොඩාක් රසයි. මට මේකට ලකුණු 10න් 9 මාරක්ම දෙන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 200යි වුණේ. හැබැයි එකක් ගත්තම එකක් ෆ්‍රී නිසා මමයි මහත්තයයි දෙන්නම දෙකක් ගත්තා. දෙකටම ගියේ රුපියල් 200යි. හැබැයි මේ අයිස්ක්‍රීම් ගන්නකොට එකම ෆ්ලේවර් එකෙන් තමයි ඔයගොල්ලෝ ගන්න ඕන. නැත්නම් ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ නැහැ. ඉතින් ඕන්න අපි ටක් ගාලා ගිහිල්ලා ඩබල් චොක්ලට් කියන අයිස්ක්‍රීම් එකත් අරගෙන ආවා. මේකත් රුපියල් 200යි වුණේ. ඉතින් buy one get one තියෙන නිසා අපිට එකක් රුපියල් 100 ගානේ තමයි වැටුනේ. දෙකක්ම රුපියල් 200යි. ඉතින් මේ අයිස්ක්‍රීම් එකත් රහයි. ඔයා චොක්ලට් ලවර් කෙනෙක් නම් ඔයාට ගොඩක් මේක සෙට් වෙයි. මේකේ ඇතුලේ තියෙන්නේ normal චොක්ලට් අයිස්ක්‍රීම් එක. වටේට චොක්ලට් තට්ටුවක් තියෙනවා. මේකත් රසයි. හැබැයි අනිත් අයිස්ක්‍රීම් එකට සාපේක්ෂව පොඩ්ඩක් මේකේ ඔයිල් ගතිය වැඩි කියලා මට තේරුණා. ඒ කියන්නේ කනකොට පොඩ්ඩක් කටට තෙල් ගතිය වැඩිපුර දැනෙනවා. හැබැයි මේකත් හොඳයි. මේකට 10න් 8මාරක් වගේ ලකුණු දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න. මොකද හැමදාම මේ වගේ ඩිස්කවුන්ට් හම්බ වෙන්නේ නැහැනේ. ස්පෙෂල් දවස් වලට විතරයි. ඒ නිසා ඉතින් අතේ තියෙන ගානට ඔයගලන්ට try කරලා බලන්න පුළුවන්. මේ දවස්වල ගොඩක් viral නේ මේ අයිස්ක්‍රීම් එක. ඉතින් හැමදාම ඔෆර්ස් හම්බ වෙන්නේ නැති නිසා අපි ගෙදර අරන් එන්නත් අයිස්ක්‍රීම් ටිකක් අරගත්තා. මේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕනේ කීල්ස් එකේ නම් ඔයගලන්ට ගොඩාක් ලාභයි මේ අයිස්ක්‍රීම් එක. හැබැයි කාගීල්ස් එකේ අයිස්ක්‍රීම් දෙකක් ගන්නකොට 150ක් ඩිස්කවුන්ට් හම්බ වෙන්නේ දෙවැනි අයිස්ක්‍රීම් එකට විතරයි. අපි ඒකෙන් රුපියල් 160 චොක්ලට් මැජික් කෝන් දෙකක් ගත්තා. ඒකෙදි අපිට පළවෙනි කෝන් එක 160 ගානේ හම්බුණා. දෙවෙනි කෝන් එක 80 ගානේ හම්බුණා. එතකොට රුපියල් 240ක් ගියා ඒ කෝන් දෙක ගන්නකොට. එහෙම බලනකොට ඔයගලන්ට කීල්ස් එකෙන් ගන්න එක ගොඩක් ලාභයි. ඉතින් අද රෑ 10 වෙනකන් විතරයි මේ ඔෆර් එක තියෙන්නේ. ටක් ගාලා ළඟම තියෙන කීල්ස් එකට ගිහිල්ලා මේ ඔෆර් එක ඔයගොල්ලෝ try කරන්න. අතේ ඇති ගාන්න රසමනස අයිස්ක්‍රීම් එකක් කාලා බලන්න. ඉතින් ඉමෝරිච් එකේ මේ කහපාට වෙනිලා අයිස්ක්‍රීම් එක ගන්න නම් අපේ බඩේ ඉඩ තිබුණ නැහැ. ඒක කාපු යාළුවෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න කොහොමද රසයිද කියලා. ඉතින් අපි රුපියල් 2000ක අයිස්ක්‍රීම් අරගත්තට රුපියල් 1000ක් විතරයි වුණේ අපිට මේ අයිස්ක්‍රීම් 10ටම. මගේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අයිස්ක්‍රීම් කන්නාසෝ ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.